අනේ දෙවගෙනක් වගේ ලස්සනට හිටපු ශිවන්‍යයට මොකද මේ වනේ මූුණ තිහැ පලන්නවත් බැරි තරම්ම විකෘති වෙලා. ලංකාවේ අපි කවුරුත් ඇව වැඩිපුරම දන්නේ ප්‍රේමතඩේ මේ ශිවන්‍යා කියලා සුරූපී ඉන්දයානු නිලියක්වුණු ඇගේ ඇත්තම නම මවුනි රෝයි. මවුනිට මුහුණ දෙන්නට සිදුවුණු අවාසනාවන්ත සිදුවීමක් ගැන මේ දවස්වල සමාජ මාධ්‍යයේ නිතරම කතා බහට ලක් වෙනවා. මෑතකදියගේ නවතම චිත්‍රපටියක් වනු පූත්නී නම් සිනමා පටේ ප්‍රමෝෂන් සඳහාය සහභාගී වුණා. ඒත් චිත්‍රපටයටත් වඩා විශාල අවධානයක් ඇය වෙත යොමුණා. ඒකට හේතුව තමයි මවුනිගේ මුහුණේ දකින්නට ලැබුණු අසාමාන්‍ය විකෘති පෙනුම. ඉතිං ඇය සිදු කරන ලද ප්ලාස්ටික් සැත්කමක් වැරදීම නිසා තමයි ඇයට මෙවන් අවාසනාමන්ත ඉරණමකට මුහුණ දෙන්නට සිදු වෙලා තියෙන්නේ. නිරූපණ ශිල්පිනියකට රංගන ශිල්පිනියකට අත්‍යවශ්‍ය දෙයක් තමයි බාහිර රූපයේ ලස්සන කියන එක. ඉතින් බාහිර රූපයේ ලස්සන වැඩි කරගන්නට ගිහිල්ලා තමයි මවුනිට මෙවන් දෙයක් සිදුුනේ. ඇගේ නළල ප්‍රදේශය විශාල වශයෙන් රැලි ගැසී තිබුණ බව හැමෝගෙම අවධානයට ලක්වුණා. ඉතින් මේ නිසාම ඇය ඊළඟට සහභාගී වුණු මාධ්‍ය වැඩසටහන සඳහා නළල වැසෙන ලෙස සකසන ලද බුරු කොණ්ඩයක් පැළඳ පැමිණ සිටියා. ඒ කොහොමුණත් එදිනම ඇය ඉන්ස්ටග්‍රෑම් හරහා ප්‍රසිද්ධ කළ ඡායාරූපවල නම් ඇය සුරූපී ලෙසම දිස්සුණා. ඒකට හේතුව එඩිට් කරන ලද ඡායාරූප නිසා. ඉන්දියාවේ විතරක් නෙමේ ලංකාවෙත් සමහර නිලියෝ අසාමාන්‍ය ලෙස මේ පැහැ වෙනස් වන ලෙස විවිධ ඖෂධ එන්නත් කරගෙන විවිධ ක්‍රීම් ආලේප කිරීම නිසා එලෙස සුදුණු බවට තරුණියන් නොමග යවනවා. ඒ හරහා ඔවුන් විවිධ ආලේපන වර්ග සුළු මුදලකට මිලදීගෙන විශාල ලාභයක් ලබාගෙන අලෙවි කරනවා. ඔබත් එවැනි නිෂ්පාදන මේ වන විටත් මිලදී ගන්නවා වෙන්නත් පුළුවන්. මේ ගැන ඔයාගේ අදහසත් යටින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ YouTube channel එකත් subscribe කරලා තියාගන්න.